හිතන්න අවුරුදු 10 ගණන් තිස්සේ මනුස්ස වර්ගයා එකම ප්‍රශ්නයක් ගැන ඔළුව කසකස හිටියා. ඒත් ඒකට ලැබුණු නිහඬම පිළිතුර සමහර විට ඒක තමයි ගැඹුරුම පිළිතුර. අපි අද කතා කරන්නේ අන්න ඒ ගැන. ඉතින් මොකක්ද මේ මහා ප්‍රශ්නේ? මේ මුළු විශ්වෙම මැව්වේ කවුද? අපි හැමෝම කවදා හරි ওই ප්‍රශ්නේ ගැන හිතලා තිනෝ නේද? අන්න එතනින් තමයි අපේ කතාව පටන් ගන්නෙ. දැන් අපි කාලතරණය කරමු ආයෙත් ගොඩක් ඈතට පුරාණ ඉන්දියාවට. එදා හිටපු මිනිස්සුත් ඇහුවේ අර එකම ප්‍රශ්නේ තමයි. ඒගොල්ලෝ හිතේ తీර ලොකු කුතුහලයක් එක්ක මේ ප්‍රශ්නෙත් අරගෙන බුදුහාමුදුරෝ ගාවට ගියා නියම උත්තරයක් බලාපොරොත්තු වෙන්න. ඇත්තටම එයාලට ඕන වුණේ මොකක්ද? එයාලට ඕන වුණේ නමක්, කතාවක්, අර තරු එහායින් ඉන්න මැවුම් කරුවෙක් ගැන දැනගන්න. සරලවම කිව්වොත් හැමදේම පටන් ගත්තේ මෙහෙමයි කියලා අහගන්න. ඒකෙන් හිතට ලොකු සහනයක් ආරක්ෂාවක් දැනෙයි කියලා තමයි යාලා හිතුවේ. හැබැයි බුදුන් වහන්සේ දුන්න පිළිතුර ඒකෙන් නම් හැමෝම පුදුම වුණා. ඇත්තටම ඒක කවුරුවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. ඉතින් මොකද වුනේ? බුදුන් වහන්සේ කලේ මන්ද සිනහාවක් පෑවා විතරයි. එච්චරයි. හිතලා බලන්නකෝ මෙතරම් ලොකු විශ්වය ගැන ප්‍රශ්නයක් අහනවා උත්තරේ මන්ද සිනහාවක්. ඒ නිහඬතාවය ඇතුලේ මොන වගේ රහසක් නම් හැංගිලා තියද? මේකෙන් අපිට හිතෙනවා සමහර වෙලාවට බුදුන් වහන්සේ කියන්න උත්සාහ කළේ වෙන දෙයක්ද? සමහර වෙලාවට අපි අහන ප්‍රශ්නේම වැරදි කියලාද? අපි දැන් බලමු අර අභිරහස් නිහඬතාවයේ පිටිපස්සේ තියෙන ගැඹුරු අර්ථය මොකන්ද කියලා. ඇත්තටම කතාව මේකයි. අපේ මනස අභිරහස් දේවල් වලට කැමති නෑ. ඒකෙදි හිතට අනාරක්ෂිත බවක් දැනෙනවා. හරියට කළුවර කාමරයක තනියම ඉන්නවා වගේ. ඉතින් හිත මොකද කරන්නේ? ආයෙත් ආරක්ෂිතයි කියලා හිතෙන්න ඒක බලෙන්ම වගේ හැමදේටම ආරම්භයක් මැවුම් කරුවෙක් හොයන්න පටන් ගන්නවා. මෙන්න මෙතන තමයි බුදුන් වහන්සේගේ අපූර්වම දේ තියෙන්නේ. උන්වහන්සේ මුළු ප්‍රශ්නයම වෙනස් කළා. අවධානය සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හැරෙව්වා. විශ්වය මැව්වේ කවුද කියන ප්‍රශ්නය පැත්තකින් තියාලා ඊට වඩා ගොඩක් පෞද්ගලික දෙයක් අහන්න කිව්වා. කවුද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. ඉතින් බලන්න විශ්වය කියන්නේ එක පාරක් හදලා ඉවර කරපු දෙයක් නෙමෙයිලු. ඒක හැමතිස්සෙම සිද්ධ වෙන ක්‍රියාවලියක්. මේ සංකල්පය තේරුම් ගන්න හරිම ලස්සන උපමාවක් තියෙනවා. හිතන්නකෝ මේ විශ්වය කියන්නේ ආරම්භයකුත් නැහැ, අවසානයකුත් නැහැ. එහෙම මහා සාගරයක් කියලා. හැම තිස්සෙම චලනය වෙන ජීවයෙන් පිරීලා ඉතිරිලා ගියපු තැනක්. ඉතින් අර මහා සාගරේ අපි හැමෝම කවුරු වගේද? අපි හරියට නැගලා බිඳලා යන රළ වගේ. මොහොතකට මතුවෙනවා ඊට පස්සේ ආයමට අර මහා සාගරයටම එකතු වෙලා යනවා. රළ එනවා යනවා නේද? ඒත් සාගරය හැමදාම එතනමයි. වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපිත් ඉපදිනවා මිය යනවා. ඒත් ජීවිය කියන අර මහා ක්‍රියාවලිය ඒක නොනවති ඉදිරියටම යනවා. එහෙනම් මේකෙන් තේරෙන්නේ මොකද්ද? විශ්වය කියන්නේ නිෂ්පාදනයක් නෙවෙයි, ඒක ක්‍රියාවලියක්. හැම දෙයක්ම පවතින්නේ අනිත් හැම දෙයක්ම මත යැපෙමින්. ගින්දර පිච්චෙන එක, වතුර ගලාගෙන යන එක, ඒ දේවල් වල ස්වභාවය ඒක නිසා එහෙම වෙනවා. එතන කවුරු හරි පළමු හේතුවක් කියලා කෙනෙක් නෑ. හරි. අපි ආයෙත් අර වෙනස් කරපු ප්‍රශ්නෙට යමු. කවුද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා හිතනකොට හරිම ගැඹුරු දෙයක් තේරුම් වෙනවා. ඒ තමයි මේ ප්‍රශ්නේ අහන කෙනා විශ්වෙන් වෙන් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ කෙනාත් විශ්වයේම කොටසක්. ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙක් අහනවා විශ්වය මැව්වේ කවුද කියලා. ඊළඟට ඒ කෙනාට තේරෙනවා ප්‍රශ්නය අහන තමන් කියන්නේ අර විශ්වයේම කොටසක් කියලා. ඉතින් එතකොට ඇත්තටම වෙන්නේ මොකක්ද? විශ්වයම තමන් ගැනම ප්‍රශ්න කරනවා. පුදුමයි නේද? සරලවම කිව්වොත් අපිට විශ්වයෙන් එළියට ගිහින් කවුද මේක හැදුවේ කියලා අහන්න බෑ. මොකද අපි ඉන්නෙත් ඒ ක්‍රමය ඇතුළෙමයි. ඒක හරියට මාළුවෙක් මුහුද ගැන බලන්න ඕන කියලා වතුරෙන් එළියට පනින්න හදනවා වගේ වැඩක්. කරන්න බැරි දෙයක්. එනම් මේකට පිළිතුරුව වචන වලින් දෙන්න බෑ. ඒක බුද්ධියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අත්දැකීමකින්ම අවබෝධ කරගන්න ඕන දෙයක්. ඒ අත්දැකීම ලැබෙන්නේ කොහොමද? හිත නිහඬ වුණාම. එතකොට අර මැවුම්කරු සහ මැවීම කියන දෙකට බෙදිලා තිබුණු ලෝකය එක පාරටම අතුරුදහන් වෙනවා. මම සහ විශ්වය කියන බෙදීම නැති වෙලා යනවා. ඉතින් ඉතිරි වෙන්නේ මොකද්ද? මහා නිස්සබ්දතාවයක්. ඒකීයත්වයේ හැඟීමක්. ඒ නිහඬතාවය ඇතුලේ අපිත් මේ විශ්වයේම කොටසක් කියලා හිතෙනව නෙවෙයි, දැනෙනවා. අර ඈත තරුවල තියෙන ශක්තියම
Tamanගේ හුස්ම තුල තියෙනවා කියලා දැනෙනවා. ඉතින් මේ හැමදේම එක්ක අපි ආයෙත් මුලටම යමු. ඇයි බුදුන් වහන්සේ නිහඬවනේ? මං හිතන්නේ දැන් අපිට ඒකට උත්තරය තේරෙනවා. මොකද ඒ නිහඬතාවය කියන්නේ උත්තරයක් නොදී ඉදීමක් නෙවෙයි. ඒ නිහඬතාවයම තමයි උත්තරය. ඒක පැහැදිලි කිරීමක් නෙවෙයි. ඒක ආරාධනාවක්. තර්ක විතර්ක කරන එක නවත්තලා තමන්ගේම ඇතුළාන්තයට කිමිදිලා ඒ සත්‍යය අත්දකින්න කරපු ආරාධනාවක්. ඉතින් අවසානයේදී ආරම්භයක් නැහැ, අවසානයක් නැහැ. තියෙන්නේ මේ මොහොත විතරයි. මේ හුස්ම විතරයි. මේ පැවැත්ම විතරයි.